හලෝ කොහමද ඔන්න අපි අදත් ආවා අලුතින් තැනකට ලෝඩ් එකක් පටවන්න. ඔක්කොම ඉතින් පරණ යකඩ තමා උණු කරලා අලුතින් යකඩ හදන්න තමා ගෙනියන්නේ. වෙනද නම් පෝට් එකකින් පටවන්නේ. වෙනිස් පෝට් එකෙන් අද ටොරිනෝ පැත්තේ වෙනම කම්පැනි එකට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමුකෝ කොහොමද මොනවද පටවන්නේ කොහොමද වැඩේ යන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙමයි වෙයාහවුස් එක ඇතුලේ ඕපන් තියෙන මේක. ඔන්න ඔය මැෂින් එකෙන් තමයි පටවන්නේ. ලෝඩරෙන් පටවන එකවත් තියෙනවා. නමුත් මේ වගේ අයිටම් නම් මේ මැෂින් එකෙන් තමයි පටවන්නේ. මෙතන වර්ග 3ක් 4ක් වගේ තියෙනවා. ඒ හතරම මික්ස් වෙන්න තමයි පටවන්නේ. එන්න මේ අයිටම් එකයි තව එහා පැත්තේ තියෙනවා බටවලි කැපිච්ච වලලු වගේ බට කෑලි වගේ පොඩි දේවල්. ඒවයි මේවයි අතන පටවන්නේ තහඩු. දැන් පටවන්නේ තහඩු කෑලි. මම හිතන්නේ වාහන වලට ගන්න බොඩි පාර්ට්ස් හදන්න ගන්න ඒ වගේ ඉතුරු වෙන කෑලි නිකන් ඒ වගේ. අපි බලමුකෝ එහා පැත්තෙන් බලන්න පුළුවන් ළඟට ගිහිල්ලා වරලා. මොකද මෙතන ළඟට යන්න බෑ. අපි බලමුකෝ එහා පැත්තට ගිහිල්ලා. මේක තමයි තහඩු වගේ පැටවෙන්නේ. මේවා නිකන් අර මොනවා හරි දොරවල් වලට ගන්න වාහන බොඩි වලට ගන්න ඒ වගේ මොනවා හරි අයිටම් එකක්. මම හිතන්නේ ඉතුරු වෙන කෑලි. මෙතන තියෙනවා ටිකක් ගේජ් එකෙන් වැඩි ෂීට් එකකින් කපලා අයින් කරපු බ්ලොක් එකක් තියෙන්නේ. මේ පේරානේ මට හිතෙන විදිහට නිකන් අර හැඩේ විදිහට බ්‍රේක් පෑඩ් වලට වගේ නිකන් ඒ වගේ බ්ලොක් එකක් නේද තියෙන්නේ. අන්න ඕකයි ඔය වර්ග 4ම මික්ස් වෙන්න තමයි පටවන්නේ. ඉතින් හැමතැනම තියෙන වටේටම ඒවා තමයි හදන ට්‍රක් නැහැ වෙන නැත්තම් වාහන තියෙනවා පටවන්න ඇවිල්ලා. ඉතින් මම තමයි වැඩේ යන්නේ. මෙතනින් පටවලා තරාදීර දාලා කිරලා එහෙම තමයි යන්නේ. එතකොට බලන්න ඕනේ මේක සාමාන්‍ය මේක ලොපරිම පටවනවා. මේ ගාන තියෙන ටොන් 28ක් 27ත් අතර වගේ තමයි පටවන්නේ. මෙතනින් පටවලා ගිහිල්ලා තරාදීර දාලා එතනින් බර කිරලා බර වැඩි නම් ආපහු වෙන්න ඕනේ අඩු කරගන්න. බර මදි නම් ආපහු වෙන්න ඕනේ ඊටු ටික පටව ගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි යන්නේ. හරි එහෙනම් ඉතින් ඔන්න ලෝඩ් එක පටවලා ඉවරයි. අපි දැන් බලමු කොහොමද ගිහිල්ලා තරාදීර දාලා මොකද තත්ත්වේ බර ඇතිද මදිද කොහොමද කියලා බලමු පොඩ්ඩක් ගිහිල්ලා. හොඳද? මදි වුණොත් ආපහු වෙන්න වෙනවා. ඇති වුණොත් එකපාරින්ම එළියට. එමුණුත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඉතින් ආයෙ රෝමක් කරකගෙන ආයෙ එන්න වෙනවා. බලමුකෝ කොහොමද වෙන්නේ කියලා. පැත්තට ඕම ගිහිල්ලා එතනින් ඇවිල්ලා මෙතන තමයි තරාදිය තියෙන්නේ. මේ තරාදිය දාන මේ අයිනේ තියෙන පඩි පෙලෙන් උඩට යන්න ඕන ඔෆිස් එකට. එතනින් අපි ඇවිල්ලා තරාදියෙන් නවත්තලා දැස්සාම අපිට බර බලන්න පුළුවන්. එතන ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකේ බර වැටෙනවා. එතකොට සාමාන්‍ය 46යි 200ට අඩු වෙන්න ඕන අනිවාර්යෙන්. 45යි මුළු බර 500ක් වගේ තිබ්බහම ප්‍රශ්නයක් නැහැ. ඒ ගාන ෂේප් ඉතින් හරි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අද ඔන්න 27යි 800ක් පැටවිලා තියෙනවා. ටොන් 27යි 800ක් ඔක්කොම සම්පූර්ණ බර තියෙනවා 45යි 440ක්. දැන් අපි එළියට දාලා එළියෙන් පාක් කරලා ඉවරලා ආපහු එන්න ඕන ඔෆිස් එකට. මම අර පඩිපෙළ පෙන්නේ. පඩිපෙළෙන් උඩට ගිහිල්ලා ડોකියුමන්ට් ටික කරගන්න. දැන් ඉතින් එළියට දාලා උඩට නැගලා බලන්න ඕනේ උඩ තත්ත්වය මොකද? උලංග යන තහඩු කෑලි තියෙනවද? කර්ටන් එක වැහුවොත් කර්ටන් එකේ වදිනවද? මොකද කියලා ඉවරලා. එතන එළිය ඉඩ තියෙනවා පාකින් එක මේගොල්ලන්ගේ ප්‍රශ්නයක් නැහැ. මෙතනක් තියෙන ඔන්න අපේ ට්‍රක් එකක් අපේ කම්පැනි එකක්. එයාත් පටවලා ඉන්නවා. මම හිතන්නේ එයා රෙස්ට් එක ගන්නවා. එයාගේ ටයිම් ඉවර වෙලා වෙන්න ඕනි. මට කලින් පැටවුවේ එයා. ඉතින්
පැත්තෙන් පාක් කරගෙන එතන ඉඩ නැහැ. පිටිපස්සේ ඉඩ තියෙනවා. එතනින් දාලා පාක් කරලා උඩට නැගලා බලන්න ඕනේ. බලමුකෝ කොහොමද අපි උඩට නගින්නේ. උඩ නැංගාම මොනවද තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න ග්ලව්ස් දෙකක් එහෙම දාගන්න නැත්නම් මජං ගෑවෙනවා. යකඩ නම්මනම් ඉතින් ඇවිල්ලා මේ ලැඩර් එක මේක ඉස්සරහට ගන්න පුළුවන්. මම ඉතින් ලොක් කරලා තියෙන ඉස්සරහට අරගත්තාම නගින්න පුළුවන්. ඉතින් දැන් මට ඔයාලගේ පෙන්නන්න ෆෝන් එකත් අරගෙන මේකේ නගින්න අමාරුයි. ඉතින් අපි බලමු උඩට ගිහිල්ලා ඉතුරු ටික පෙන්නන්න පොඩ ඉන්න. ඉතින් ඔන්න අමාරුවෙන් උඩට ආවා. ඉන්න මෙතනින් ගිහිල්ලා බලන්න උඩ මේ කර්ටන් එක කොහම වහන්න තියෙන්නේ. ඔන්න ඔයාලට පේනවනේ මේ අර බ්ලොක් එක තමයි උඩටම පටවන්නේ. එතකොට තහඩු කෑලි හුලඟ යන එක නතර වෙනවා. ඒක බ්ලොක් වෙන්නත් එක තමයි මේගොල්ලෝ මේවා තමයි උඩින් දාන්නේ. ඒ වුණාට දැන් මෙතන තියෙනවා තහඩු. අර පිටිපස්සේ තියෙනවා මේ පැත්තෙත් පොඩ්ඩක් තියෙනවා. සමහර මේක මෙහෙම ඉලෙක්ට්‍රික් වලින් වහන්න පුළුවන්. මේක වහන්න බෑ මට. මොකද මේ උඩට ඉස්සලා තියෙන තහඩු කෑලි ටික වදිනවා. ඒකින්ද දැන් මේක කොහොම ඇතුළට බහැලා තහඩු කෑලි ටික පාත් කරලා බඳේ ගන්නට වැඩිය පොඩ්ඩක් අඩු කර ගන්න ඕනේ. පහළට දා ගන්න ඕනේ. දාලා මේවා කරගෙන වහගෙන යන්න පුළුවන්. ඉතින් වහන්න නැතුව ගියා කියලා ගැටලුවකුත් නැහැ. හුලඟ යන ඒවා නැහැ අද. ඔය තහඩු කෑලි ටික පල්ලෙහාට දාගත්තාම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහොම තමයි උඩටම පටවලා තියෙනවා. දැන් ওই ටික මේවා කරලා පහළට දාගෙන පහළට බහැලා ටයර් ටික බලන්න අනිවාර්යෙන්. මොකද මේ පොඩි යකඩ කෑලි සමහර වෙලාවට ටයර් වල ඇනිලා තියෙනවා. මේවා හැමම දකින්න නැතුව ගලවන්න නැතුව ටයර් චෙක් කරන්න නැතුව ගියොත් සමහරට හයිවේ එකේ යනකොට උලම් බයින්න පුළුවන්, ටයර් පුපුරන්න පුළුවන්. ඉතින් ඊට වැඩිය ලේසි මෙතනින්ම චෙක් කරගෙන යන එක. මොකද නැත්තම් හයිවේ එකේ ටයර් එකක් ගියොත් උලම් බැස්සොත් පැයක් දෙකක් කට්ටක් කන්න වෙනවා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.